ගොඩක් වෙලාවට අපි මහන ඇඳුම් වලට පයිපින් එකක් ඇටච් කරගන්න ඕනේ වෙනවා. පයිපින් ඇටච් කරගන්නකොට ඔයා පයිපින් එක කට් කරගන්න ඕනේ රෙද්ද බයස් අතට කියලා ඔයා දන්නවා. ඉතින් බයස් පටි කපා ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් ගැන තමයි මම කියලා දෙන්න හදන්නේ. ඉතින් ඔයා වීඩියෝ එක බලලා මේක ඉගෙනගෙන මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට ෂෙයා කරන්න. බලමු වීඩියෝ එක කොහොමද අපි මේක කරන්නේ කියලා. බයස් පටි කට් කරගන්න ඕනි රෙදි කොටස හොයා ගන්න. අරගෙන මෙන්න මේ විදිහට රෙද්ද ඔයා මේසෙ දිග අරගන්න ඕනේ. මේ සඳහා ඔයාට යූස් කරන්න පුළුවන් මෙන්න මේ වගේ ඔයා රෙද්දි මනින්න තියාගෙන ඉන්න මීටර් රූලර්. ඔයා ගාව මීටර් රූලක් නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට පැතලි ආකාරයේ කෙලින් පටියක් යූස් කරන්න. ලී පටියක් හොඳයි. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ පෙන්නන ආකාරයට මෙන්න මේ රෙද්ද බයස් පැත්තට රෙදි පටිය වටේ ඔතාගෙන යන්න. ඊට පස්සේ ඔයාගේ බයස් පටියේ පළල තියාගෙන මෙන්න මේ විදිහට ඔයා මාක් කරගන්න. මාක් එක දිගේ මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් කට් කරගන්න. දැන් ඉතින් ඔයා මෙන්න මේ කට් කරගත්ත කොටස් ටික හිමීට දිග අරගන්න. ඕනම ස්ට්‍රෙච් මැටීරියල් එකකින් උනත් ඔයාට ලේසියෙන් ලස්සනට බයස් පටිය කෙලින් කට් කරගන්න පුළුවන්. මං හිතනවා ඔයාට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ වගේම ඔයාට මේක හොඳට කරන්න තේරුණා කියලා.